welcome back to my YouTube channel. අද අපි යමු ලස්සන view එකක් තියෙන place එකකට dinner වලට. Please press the make your favorite scene. Thank you. මේවා තමයි ඔය කියලා දෙන්නේ. මේක එක. ඒක තමයි. අයිස්ක්‍රීම් ගන්න. Bill එක. ඒක මමත් එදා මේ ඒ කියන්නේ එදා ගන්නම දෙයක් නැතුව ගත්තේ හරියද? ඉතින් ඇත්තනේ. එහෙමද? සිග්නල් වෙන්නද? මම දාපු එක මම බලද්දිත් මට සිග්නල් තිබුණා. Please press the button for the desired floor. Press the button. Banana. දැස කඳුලින් පිරී ගියාම මගේ හිත පාරනම් වේදනාව ගතින් දුර ඈත ගියාට දන්නේ නැතුව ආදරේ නැතාම දන්නේ නැතුව ආදරේ නැතාම නුඹ මාගේ කියා අපි අපගේ කියා නැති වූවා නුඹ කීපෙම් කතා Wow. Hi guys. අපි ගෙදර ආවා. අද එහෙම මුකුත් වීඩියෝස් නැහැ. එකක් එපා වුණා මේ බඩු තෙල්ලගෙන වීඩියෝ කරන්න අමතක වුණා. අනිත් එක ෆොටෝස් ගන්න ගියාම වීඩියෝස් ගන්න බැරි වුණා. කොමාරි අපි කාලා ඊට පස්සේ ගියා අයිලන්ඩ් ක්‍රීම් එකට ගියා. ඒ කියන්නේ කාලා ඉවර වෙලා මොන හරි ඩෙසර්ට්ස් ගන්නකොට අරකිනුත් අපි ඩෙසර්ට්ස් ගත්තා. අර බොරුවට වගේ ගියා ඉතින්. ඊට පස්සේ ගිහිලා ආසාවට. අපි යන්නේ හිටියේ නෙමෙයි. යන්න හිටියේ ඒකට නෙමෙයි ජාව ලොන්ජ් එකට යන්න හිටියේ. ඉතින් ජාව ලොන්ජ් එකේ ගාව ජාව ලොන්ජ් එකේ සෙනග හිටියා. ඊට පස්සේ එතනම ඉස්සරහ තමයි අරක තියෙන ඉන්ද එකට ගියා. කොහොමද එතෙන් ගිහලා ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් තමයි කෑවේ. නේද? අයිස්ක්‍රීම් කාලා අපි එළියට ආවා. හොඳ වැඩේ කියන්නේ
එළියට ආවහම මේ අපි දැන් ගියා. ඒ කියන්නේ කාලේ ඉවරලා එළියට ගියා. ඊට ගියට පස්සේ දෙකනේ අංකල් කෙනෙක් ආවා එක. හරිද? මම මේ දෙපැත්ත බලන්නේ මෙතන මේ සයිඩ් එකේ කෙනෙකුයි මේ සයිඩ් එකේ කෙනෙකුයි ඉඳලා මම දිහා බලාගෙන ඉන්නවා මම මේ කතා කරනවා. මේ කොහොම හරි මේ අපි කාලි වෙලා එළියට ගියාට පස්සේ අංකල් කෙනෙක් නිකන් කීයක් වගේද 40ක් වගේ පිස්සුද? කොහොමස් ගාන පැටට රංගයි වගේ. ඊයේත් මම වයස වැරදින්නේ කිව්වේ. අපි Fortunate Babaji, ek bucket. මේ කොමරි හා එළියට යද්දී ඔන්න දැන් අංකල් කෙනෙක් ආවා. හරිද? 50 ගාණක් වගේ ඇතිලු. මේ යනකොට මේ අංකල් ළඟට ඇවිල්ලා කිව්වා. ඒ කියන්නේ මේ අංකල් අසාමාන්‍ය ලෙස ළඟට ආවා. හරිද? සාමාන්‍යයෙන් ඉතින් පොඩ්ඩක් ඈත ඉන්න පුළුවන් නේ. මේ අංකල් ආයෙත් කෙලින්ම අපේ නිකන් මූණට මිස්සරා. මේ වගේ. අනේ වගේ. හරිද? ඒ වගේ ආවා. හරිද? ඊට පස්සේ ඇවිල්ලා කිව්වා කෑම එකක් අරන් දෙන්න කියලා. ඊට පස්සේ කෑමයක් අරන් දෙන්න කිව්වම ඊට පස්සේ ඊට පස්සේ බොනසුවදක් දීලා ගඳක් ආවා. හරිද? ඊට පස්සේ ඒ හින්දා මේ අර දැන් ඒ ළඟටත් ආපු හින්දා ඊට පස්සේ බය වෙලා සත්මි කිව්වා ඇතුළට යන්න කියලා. ඊට පස්සේ කිව්වා ඇතුළට යන් කියලා. හරිද? ඊට ආයෙම අයිලන්ඩ් ක්‍රීම් එක ඇතුළට ආවා. හරිද? ඊට පස්සේ මේ හොඳම කතාව කියන්න බැරුණානේ. එළිය කතා කරේදී ආකම මට කෑමයක් අරන් දෙන්න කියලා කිව්වා. ඊට පස්සේ මෙයා කියනවා මම මේ වෙලාවේ හිඟන්නේ කියලා. හරිද? ඒ කියන්නේ මම මේ වෙලාවේ හිඟන්නේක්ලු. එයා කියන්නේ දැන් අපිට. හරිද? එයා දන්නේ අපිත් හිඟන්න වෙලා ඉන්නේ කියලා මේ එළියට ගිහින් කාලා ඇවිල්ලා. හරිද? ඉතින් එයා ඒ වෙලාවේ හිඟන්නේක්. ඉතින් එයා හිඟන්නේක් වෙන්න ඕනේ නැහැ නේ මෙතන බීලා. මේ කොහොම හරි පොඩකින් නෑ. අතර ඉඳන උස්සන් ඉඳලා. හරිද? එහෙම කිව්වා. ඊට පස්සේ මේ ඉතින් යාට ඕන හිඟන්නෙක් නොවී ඉඳ තිබ්බනේ රෑ වෙද්දී බොන්නේ නැතුව මේ ඊට අපි ඇතුළට ආවා. ඇතුළට ඇවිල්ලා ඊට පස්සේ අපි ගෙදර එන්න පික්මි එකක් දාලා ඉති. ඒ මනුස්සයා ඒකේ දොරත් අරගෙන ඇතුළට ඇවිල්ලා අපි තුන් දෙනා දිහා බලනවා. ඊට පස්සේ එතන ඇතුළේ ඉන්න බොයිස දෙන්නෙක් හිටියේ. ඒ දෙන්න දිහාත් බලලා නේද පුතා ගග දැන් කියනවා මේ ටැක්ස් ගන්න කතා. ඔව් අනුර කුමාරගේ ටැක්ස් අනුර කුමාර කියන්නේ දැන් ගහලා තියෙන ටැක්ස් ගැන කියනවා. හරිද? ඒ කියන්නේ අපි නිසා ඒක හොඳම පාට් එක කියලා අරක කියන්නේ ගියා කිව්ව විදිහ. මොකද අපි නිසා අර තාත්තලාගේ ටැක්ස් එක වැඩි තාත්තලාට දුවලා එයා අපි දිහා බලලා කියනවා මේ ඉන්න මේ දුවලා නිසා අපේ තාත්තලාට ටැක්ස් වදිනවලු මේ කියලා දැන් ඉතින් ඒ ෂොප් එකේ වැඩ කරන මේ බොයිස්ලටත් කියනවා නේද පුතා ගග දැන් කියනවා. ඊට පස්සේ මොමයි මේ වැඩ කරන කෙනෙක් ඇවිල්ලා යාට කිව්වා යන්න කියලා. ඊට පස්සේ ගියා. ඊට පස්සේ අපි පික්මි එක වෙනකම් මේ පික්මි එක වෙනකම් ඉඳලා පික්මි එක වෙනකම් ඇතුළට වෙලා ඉඳලා ඊට පික්මි එක ආපුවම දිව්වා ත්‍රිවිලකට. දුවලා ඊට පස්සේ දැන් අපි ආවා. දැන් ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා. එක්කෙනෙක් බල්ලෙක්ට බය දුවන්න කියලා මට නෑවා. දැන් යා හොදගෙන ඉඳගෙන ඉන්නවා. අනිත් එක්කෙනා මේ පැත්තේ ඉන්නවා. සතේ. එන ඉවරයි අදට. දැන් හෙට ඊළඟ එපිසෝඩ් එක නෙමෙයි මේකෙම තියෙයි හෙට දවසක්. මොකද අද එහෙම දාන්න කියලා ලොකුට වීඩියෝස් උත් නෑනේ. හෙට හිඟන්න වෙන දෙවෙනි දවස අපි. හරිද? මේ එහෙනම් ඉතින් හෙට හම්බෙමු. බයි. The next day. මේ ඇවිල්ලා ඊට පස්සේ දවසේ හවස මමයි මගේ යාළුවයි ගියා දල්දා මාලිගාවට. දල්දා මාලිගාවට ගිහිල්ලා අපි පොඩ්ඩක් එතන වටේ ඇවිද හිටියා. සදාකාලෙම හදේවීනු මවා පැසිනා මගේ හිනේ
සොයාවා පැතුසේදා කොයිද උපමා ලොවේ කිසිදා අසානෑමා හදේ රැඳුනා හිතේ රැඳුනා උබේරුවමා ඊට පස්සේ අපි සරසවියකට ගියා. හැබැයි ඒක නම් මොකුත් වීඩියෝස් නෑ. ඊට පස්සේ මගේ යාළුවට බෑක්කාව එකක් ගන්න ඕනි කිව්වා. ඒක ගන්න ගියා. ඊට පස්සේ අපි මෙන්න මේ ඩ්‍රින්ක්ස් ගන්න ගියා. ඉස්සර කාලයකට සැරයක් නුවරෙද්දි මේව බොන්න මාරම උවමනාවක් තිබ්බා. දැන් පස්සේ නම් මට අර ඒවා හැමදාම දැකලා අර ඒක බොන්නමයි කියන උවමනාව තිබ්බේ නෑ. හැබැයි දැන් ආයෙ හැමදාම ඕ දකින්න හම්බෙන්නේ නැති හින්දා මම අන්තිම පාරට මම යාළුවයි ගිහිල්ලා ඒවා බිව්වා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ඇඳුම් පොඩ පැක් කරන්න ගත්තා. ඊට පස්සේ රෑ බඩගින්නක් ඇවිල්ලා මෙන්න මේවා ටික අපි කෑවා. එහෙනම් එදා දවසේ මෙතනින් ඉවරයි. Thanks for watching. Bye bye.